ඉතින් බණ්ඩාරවැල කියන්නේ සීතල කඳුකරෙන් වට වෙච්ච ගොඩක් ලස්සන ටවුන් එකක්. ඉතින් අපි දෙන්න ආවා පොඩි රවුමක් දාලා යන්න. ඕන කරන බඩු වගේක් ගන්න මේ කාග්ගස් එකට ආවා. ඊළඟට අපි ඇඳුම් වගේක් ගන්න ෆ්‍රන්ට් ලයින් එකට ගියා. ඒත් ගයිස් මට මා හොයපු විදිහේ ඇඳුමක් නම් එකෙන් හම්බුන්නේ නැහැ. මේ තින් මා ෆිට ඔන් කරලා බලපු ඇඳුම්. ඉතින් බලන්නකෝ ඒවා කොහමද කියලා. ඊට පස්සේ ඔන්න අපිට බඩගින්නක් ආවා. ඉතින් ලන්ච් එක ගන්න අපි ගියේ ගැමි ගෙදරට. ඉතින් බණ්ඩාරවැල ආපු ගොඩක් අය මේ ගැමි ගෙදරට නම් ගිහින් ඇති. මොකද ගැමි ගෙදර කිව්වොත් බණ්ඩාරවැල කවුරුත් නම් නොදන්න තැනක් නෙමෙයි. ඒක ඉන්ටීරියර් එක ඇත්තටම හරිම ලස්සනයි. වෙනස්ම වයිබ් එකක් තමයි එතනට ගියාම තියෙන්නේ. මොකද අපි හැමතැනම තියෙන විදියට නෙමෙයි ඒකේ ඉන්ටීරියර් එක තිබුණේ. ටිකක් ට්‍රැඩිෂනල් මේ වගේ වෙස්මුණ තියෙනවා. ලෑම්ප් ලයිට්ස් ඒවා ගොඩක් වෙනස් තමයි මේ ගැමි ගෙදර කියන රෙස්ටොරන්ට් එකේ. ඉතින් ගයිස් අපිට හිතුණා මේ වගේ වෙනස් තැනකට ඇවිත් ටිකක් වෙනස් කෑමක් try කරන්න. ඒ නිසා අපි ඔඩර් කරා මේ වගේ වෙනස් තැනකට නාසිගුරාන් එක. ටිකක් වෙනස් කෑමක් try කරන්න. රසයි. ඔයාලත් ගියා try කරලා බලන්න. ඉතින් ඒ වගේම තමයි ගයිස් කියන්න ඕනේ ඒ වගේම ඔයාලට කියන්න ඕනේ නෙළුම් කොලේ කන්න කැමති කෙනෙක් ඉන්නවනම් අනිවාර්යෙන්ම මෙතනට එන්න. මොකද මෙතනට ආවොත් ඔයාලට නෙළුම් කොලේ කන්න පුළුවන්. ඊළඟට මගේ යාළුවයි මේ ඇවිදගෙන යන්නේ අපි ෆිල්ම් එකක් බලන්න හිතුවා. ඉතින් ෆිල්ම් එකක් බලන්න අපිට ආයෙමත් මේ කාගිල්ස් එක තියෙන මෙතනට යන්න උනා. මොකද මෙතන ෆස්ට් ෆ්ලෝර් එකේ තමයි අපිට ෆිල්ම් හෝල් එක තියෙන්නේ. ඉතින් ඔයාලා දන්නවා රීගල් සිනමා මෙන්න මේ ෆිල්ම් හෝල් එක බණ්ඩාරවැල තියෙන්නේ මෙන්න මෙතන තමයි. ඉතින් මීට කලින් කවදාවත් අපි ඇවිත් තිබුණ නැහැ. ෆස්ට් ටයිම් එදා තමයි ආවේ. ඉතින් හොඳ ෆැසිලිටිස් එක ලස්සන ප්ලේස් එකක්. වටේම අපිට බලා ගන්නත් පුළුවන්. මෙතනට ආවම මෙතන උඩට වටේ ලොකේෂන් එක හරිම ලස්සනයි. මේ ෆිල්ම් එක අපිට බලන්න තිබුණේ 5ට. ඉතින් අපි දෙන්න 5 වෙනකම් මෙතනට වෙලා මේ ලස්සන බල ෆොටෝස් ගන්න ගමන් ටිකක් පිස්සු කතා කිය හිටියා. මං ඔයාලට කිව්වේ නෑනේ මොකද අපි දෙන්න බලන්න අපේ ෆිල්ම් එක කියලා. මේක තමයි රිවර්ස්ටන්. රිවර්ස්ටන් ඔයාලා බලලත් ඇති, නොබලපු අයත් ඇති. මේක ටිකක් වෙනස්ම ෆිල්ම් එකක්. මම මොකද්ද වෙන්නේ කිව්වොත් නම් වැඩක් නෑ ඔයාලට. මොකද නොබලපු කෙනෙක් ඉන්නවා නම් එයාලගේ ඉන්ට්‍රස්ටිං එක නැති වෙන නිසා. හැබැයි ඒක වෙනස්ම විදිහේ ෆිල්ම් එකක් ගයිස්. ඔයාලා විශ්වාස කරනවද? මේ ෆිල්ම් එක පටන් ගත්ත වෙලේ ඉඳන් ඉවර වෙනකම්ම වගේ මේකේ හැම සිදුවීමක්ම උනේ මෙන්න මේ පොලිස් ජිප් එක ඇතුලේ. ඉතින් ටිකක් වෙනස් ෆිල්ම් එකක්. ඔයාලත් ගිහින් බලන්න හරිම ලස්සනයි ඒ ෆිල්ම් එක. ඔන්නම තමයි අපේ දවස ගෙවුනේ බණ්ඩාරවැලට ගිහින්. ඉතින් ආයෙත් දවසක ඔයාලා බලන්න එනකන් පරිස්සමෙන් ගිහින් එන්න.